එයාගේ පොත්තක් තියෙන. මොකද වෙන්නේ? ලවට කුට්ටු වල අපේ උන්දේ ආරවන්දන් ලයිට් එන සිවිලිමද ඈ සිවිලිම කඩම් වටන කියලා කියන්නේ ඒක මේ හැමතැනමත් වෙන්න පුළුවන් දෙයක්ද ඒක නෑ නේ ඒක ඉස්සරහා මෙහෙ වුණා මෙහෙම හැමතැනම ඒ පාර මොකක්ද වෙලා තියෙන්නේ මොකද ඈ සතෙක්ද අප්පට උඩ සිවිලිම කඩන සතෙක් වෙලා දෙන්නේ කලවැද්දෙන් ඈ කලවැද්ද හරියට හරි ඔන්ලයින් ළමයි රෝටරියට කලවැද්දෙක් ඇවිල්ලා ඌ සිවිලිම කඩන්න බිමට වැටලා ඌ දැන් හැමතැනම දුවනවා මල්ලක් කෙලියයි කනමු මදයි හොලා ඌට පිස්සු වගේ ඇති කවදාවත් රැට නෑනේ මෙහෙම කොහෙද ඌ දැන් ආවෝ ඒ වරයි ඊතාව මතක සහගත නයිට් එකක් වෙනවා මල්ල කෙලිය ඔන්ලයින් ළමයි ඔයගලන්ට ඇහෙන්නේ නෑනේ මුන් දැනින්දර හූ තියනවා කියන කලවැද්ද වැදී යනවා මල්ල කෙලියයි සර්ට හිනා තමයි ඌට මොකක් හරි කරලා එලවන්න මෙහෙට වෙවන්න බා වන්දෝ අය අර කලවැද්ද පොඩ්ඩක් බලන්න ඔන්ලයින් ලා වන්දෝ අය අද මෙහෙ ඉන්නේ අපිට සහාය දක්වන්න ඇවිල්ලා ඉන්නේ කලවැද්ද කොහොමද අල්ලන්නේ පල්ලෙනින් ළමයින්ට ෆෝන් එකේ ටෝච් එක පල්ලට අල්ලන්නද කියන්නේ ආ ඕගොල්ලෝ ෆෝන් එකේ ෆ්ලෑෂර් එක ඔන් කරලා මෙහෙම ඩෙස්ක් එක යටට අල්ලන්නලු හැමෝම ගෑන් ළමයින්ට මොකද ඒගොල්ලෝ ගියල් ඌ ගිහිල්ලා ඌ ගිහිල්ලා මෙතනින් ගියාලු ඌ දොරෙන් ගියාද එළියට ඌ දන්නවද මේ පැත්තේ ඒ කියන්නේ දොරෙන් ඌ අර සිවිලෙන් ආපු එක විතරයි උට වැරදුනේ ඒ කියන්නේ කලින් දවස්වල සිවිලෙන් කඩන් වැටෙන්නේ නැතුව ඇදිනේ ඌ දොරෙන් ගිහිල්ලා ළමයි එළියට මේක මරු නයිට් එකක් යනවා කලබල කරන්න එපා ඒ කලවැද්දෙන් නෙවෙයිනේ කලබල කරන්න එපා කියන්නේ ඌ නෑ ඒ කලවැද්දෙද්ද හරි කලවැද්දිය ආව් නෑ ඔතත් සුපුරුදු මානසිකක් දෙන්න මොකුත් උන්නේ නෑනේ උන්ට කියන්නේ කලවැද්දාගෙන් පහර කෑමට ලක්කු ළමයි නැතුව ඇදිනේ ඌ සිවිලෙම කඩාගෙන බිමට වැටෙනවා ඌට නම් ඔය කියන්නේ අපිට මොකක් හරි ඌගේ මානසිකත්වය දන්නව දැන් හැමෝම ඌ ගැන කතා කරනවා ඌට අවුල් නැති දැන් හැමෝම දැනගත්තානේ ඌ ගැන ඌ සිවිලෙම වැටෙනවා කියලාත් දැක්ක හැමෝම ඒ කියන්නේ නැත්තම් මේක සාමාන්‍ය රැයක් වුණා නම් කවුරුත් දකින්නේ නෑනේ ඌ වැටෙනවා ඌ අමාරුවෙන් නැගිටි නැගිටලා යයිනේ ඉතින් මේ දෙනෝ දහකොයි ඔන්ලයින් ඉන්න 25000 30000ක් විතරයි හැම එකම දන්නවා දැන් කලවැත්තට වෙච්ච දේ ඌගේ මම හිතන්නේ ජීවිත කාලෙම ඌ නෝන්ඩි කරයි අනිත් කලවැද්දෝ ටික අන්න ඔබ ඉන්නවා YouTube එකේ කියනවා ඉතින් හරි හරි ආව ඇති කලවැදි කතාව තව ටික රෑ වෙලාව නම් හරි ඒ කියන්නේ නිදිමත වෙලාවකට වගේ ආවනම් ඌ අපිට මේව කරගන්න ඕනේ මේ වෙලාවේ වැඩක් නැහැ ඌ කලවැද්ද ඔව් උට දැන් ලැජ්ජ හිතලා ඇති හරි ආව තව පොඩ්ඩක් රෑ වෙලාවේ වාන්දර එකට වගේ එන්න තිබ්බා එහෙම ආව එකපාරක් මීයක් අද මොනවද දන්නේ නැහැ එහෙම කලින් පූසෝ මීයෝ එහෙම මේකේ ගිහින් දිනවා කලවැද්ද ෆස්ට් ටයිම් අපිට ආවේ හොඳයි මෙමරියා හරි ආයෙම සරක් අපි මේ වැඩේට යමු හරි රස් ඉවරයි දැන් ආයෙත් නැහැ කලවැද්දෝ ඌ සෙට් එකක් තරම් එයිද දන්නේ නැහැ තනියෙන් ඇවිල්ලා ඉතින් ප්‍රශ්නේ උනේ සෙට් එක රෝක් කරගෙන එයි කට්ටිය අඩෝ හරි දැන් ආව ආයෙ අපි Samsung වෙමු වැඩේ දෙමු ටික ටික හරි අමාරු නම් මේ වගේ එකකින් ආයෙ මුල් තත්ත්වෙට එන්න අපිට නේ
අපි හිටියේ දෙවෙනි ගාන්න කට්ටියගේ තාප වියෝජන ටික ලියලියනේ. මම ලියන්නම්. වැඩේට මැග්නීසියම් කාබනේට් තාප වියෝජනය, මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් තාප වියෝජනය සහ මැග්නීසියම් නයිට්‍රේට් තාප වියෝජනය. ශනික මේ ටික ඉවරක් කරමු. හරි දැන් අහමු කොහොමද මෙයාලගේ තාප වියෝජන වෙන්නේ කියලා. මේ තාප වියෝජන අපි පන්තියේදී අර නිකන් පාඩම් කරගත්තා වගේ විදිය මතකයිද අපි කොහොමද මේ වැඩේ කරන්නේ කියන්නේ. තාප වියෝජන මතක තියාගද්දී අපි නිකන් හදා ගන්න පොඩි බොරු කතාවක් අර පොඩි එකඟතාවයක් හදා ගන්න අපි දෙපාර්ශවයේ අතර මේ ප්‍රතික්‍රියා වලින් කීපයක්